පුංචි ගවේෂකයෝ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ සමනලයා ගැන. සමනලයා කියන්නේ ලෝකේ පුරාම දකින්න පුළුවන් පරිසරය ලස්සන කරන ඉතාමත් අපූර්ව කුණු විශේෂයක්. සමනලයට පිහාටු 4ක්, පාද 6ක්, හිසේ ස්පර්ශක 2ක් සහ ශුණ්ඩා පටයක් පිහිටලා තියෙනවා. මේ ශුණ්ඩා පටය මගින් තමයි මල් පැණි උරාපීම සිදු කරන්නේ. මල් පැණි නොබන අවස්ථාවලදී මේ රෝල් කරමින් හකුලා ගන්නවා. සමනලයේ පාදවල තමයි රස සංවේදන තියෙන්නේ. ඒ කියන්නේ සමනලයට රස දැනෙන්නේ එයාගේ පාදවලට. සමනලයේ ශාක පත්‍රයක් මත රැකුවම ඒ ශාක පත්‍රය ආහාරයට ගන්න සුදුසුද, බිත්තර දාන සුදුසුද කියලා හඳුනගන්නේ පාදවලින්. සමනල පියාපත් මෙච්චර ලස්සන වෙන්නේ කොහොමද කියලා දන්නවද? සමනල පියාපත් මත කුඩා ශල්ක එහෙමත් නැත්නම් කුඩා කොරපොතු දහස් ගණනක් පිහිටලා තියෙනවා. මේ කොරපොතු මතට හිරුවෙලි වැටීමෙන් සිදුවන යම්කිසි ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වශයෙන් තමයි සමනල පියාපත් මත මෙතරම් ලස්සන වර්ණ සහ රටාම වෙන්නේ. සමනලයේ ශරීරය ඉතා මෘදු වන අතර පිටත කවචයක් මගින් තමයි ආරක්ෂා වෙන්නේ. සමනලයින්ට සීතලේ පියාසර කරන්න අමාරුයි. ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය ඉහළ නැංවීමට හිරු එළිය අවශ්‍යම වෙනවා. සමනලයාගේ පියාපත් ඉතා සිහින් හා සංවේදී නිසා වහින වෙලාවට පියාසර කරන්නේ නැහැ. වහින වෙලාවට ගස්වල කොළ යට, පඳුරු වස්සේ, විශාල ශාක අතර, එතකොට ගස් කුවර ASCII සැඟවිලා ආරක්ෂා වෙනවා. ඒ වගේම ගස්සේ කඳට හෝ අතුවලට තදින් ඇලිලා වර්ෂාවෙන් ආරක්ෂා වෙලා වර්ෂාව නතර වෙන තුරු පියාසර කිරීම ආරම්භ කරන්නේ නැහැ. යම් ප්‍රදේශයක සමනලුන් බහුල නම් එම ප්‍රදේශයේ සෞඛ්‍ය සම්පන්න ප්‍රදේශයක් බවට සැලකෙනවා. සිරිපා කරුණා කරන සමයේදී සමනල කන්ද ප්‍රදේශයට විශාල වශයෙන් සමනලු දැක ගන්න පුළුවන්. සමනල බිත්තර කහ පාටයි. සමනල ගැහැණු සතුන් බිත්තර දමන්නේ ශාක පත්‍රයේ යටිපැත්තේ. හිරු එළියෙන් ආරක්ෂා කර ගැනීමත් උවදුරෝඩෙන් ආරක්ෂා කර ගැනීමත් මේකට හේතුවක් වෙනවා. සමනල ජීවන චක්‍රයේ අවස්ථා ගණන 4යි. බිත්තර, දලබුවා, කෝෂය සහ පූර්ණ සමනල අවස්ථාව. ඉතින් සමනල ගැහැණු සතෙක් බිත්තරයක් දැමූ පමණින් සමනලෙක් බිහිවන්නේ නැහැ. මේ බිත්තරය කෙමෙන් මෝරලා ඒකෙන් කුඩා කීටයක් එළියට එනවා. මේ කීටයා ශාකපත්‍ර ආහාරයට ගනිමින් දලබුවෙක් බවට පත් වෙනවා. මේ දලබුවත් ශාකපත්‍ර ආහාරයට අරගනිමින් පසුව කෝෂයක් සාදාගෙන ටික කාලයක් මෙහි සැඟව සිටිනවා. මෙහෙම සැඟව සිටලා ඊට පස්සේ මේ පිලා කෝෂය පුපුරාගෙන ලස්සන අත්තටු තියෙන වර්ණවත් සමනලෙක් එළියට එනවා. ඉතින් මේ සමනලුන්ගේ ප්‍රධාන ආහාරය මල් පැණි වුණත් මොනෑක්, රෙඩ් ඇඩ්මිරල්, මැලකයිට් වගේ සමනලු ඉදුණු සහ කුණු වූ පළතුරු යුෂ බොන්න ඉතා කැමතියි. මේ මල් පැණි වල නැති ඇමයිනෝ ආම්ල සහ ಖನಿජ ලවණ මේ පළතුරු යුෂ උරා බීමෙන් මේ සමනලුන්ට ලැබෙනවා. එමගින් සමනලුන්ට පියෑඹීමට අවශ්‍ය ශක්තිය ලැබෙනවා. ඒ වගේම තමයි ගස්වල පොත්ත කැපුණාම හරි, ගසක පොත්ත තුවාල වුණාම හරි බේරෙන යුෂ බොන්නත් මේ සමනලු ඉතා කැමතියි. තෙත්තුණු පස්වල හෝ මඩ වගුරු වල තිබෙන ලුණු සහ ಖನಿජ ලවණත් උරා බොනවා. එමගින් සමනලයාගේ බිත්තර කටුව ශක්තිමත් වෙනවා. ඒ වගේම සතුන්ගේ මල ද්‍රව්‍ය සහ මිනිසුන්ගේ සතුන්ගේ සිරුරෙන් පිටවන දහඩිය මගින් ලැබෙන ලවණත් මේ සමනලුන් ආහාරයට ගන්නවා. සාමාන්‍ය පිළිබිඳු සහ වතුර බිඳුත් සමනලු උරා බොනවා. මේ ඉන්නේ ලෝකයේ සිටින ලොකුම සමනලයා. අඩියක් පමණ විශාලයි. මේ ලෝකයේ කුඩාම සමනලයා. අපේ අතේ ඇඟිල්ලක එක නියපොත්තක ප්‍රමාණය තරම් ඉතා කුඩා වෙනවා. අපේ රටට ආවේනික සමනල් විශේෂ ගණන 23ක්. ලංකාවේ මුළු සමනල විශේෂ ගණන 245ක් විතර වෙනවා. මින් වැඩි ප්‍රමාණයක් ලයිසැනිඩේ කුලයට තමයි අයිති වෙන්නේ. අපේ ශ්‍රී ලංකාවේ විශාලම සමනලයා තමයි සියොත් පියා. මෙයාව මහ කුරුළු පෙපිලියා කියලත් හඳුන්වනවා. 2010 වසරේදී අපේ රටේ ජාතික සමනලයා ලෙසද මෙයාව නම් කරනු ලබනවා. අපේ රටේ කුඩාම සමනලයා තනකොළ මැණිකා, රාස් ජුවෙල් කියලත් කියනවා. සමනලයේ එක මලකින් තවත් මලකට ගිහින් පැණි බොනකොට මල්වල පරාගණය සිද්ධ වෙනවා. ඒ කියන්නේ පරිසරයේ තව තවත් අලුත්
ගස්වැල් මල් සහ ගෙඩි හැදෙන්න අපේ සමනල යාළුවෝ පරිසරයට ලොකු දායකත්වයක් ලබා දෙනවා. මල් පැණි නැති කාලවලදී සමනල ගහනයද අඩු වෙනවා. ඉතින් මේ සමනලුන් ආරක්ෂා කර ගැනීමට එයාලගේ වාස භූමිය ආරක්ෂා කරගන්නත්, රසායනික බොහොර භාවිතය අවම කරන්නත්, ඒ වගේම සමනලුන් බිත්තර දමන කරපිංචා, පැකිලි වගේ ශාක ගෙවතුවල වගා කරන්නත් අපිට පුළුවන්. අපේ පරිසරය සුන්දර කරන මේ පුංචි යාළුවන්ව අපි ආරක්ෂා කරගනිමු නේද? ඉතින් අද වීඩියෝ එකෙන් සමනලයා ගැන ඔයාලා දන්නේ නැති ගොඩක් දේවල් දැනගන්න ඇති කියලා මං හිතනවා. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් මුණ ගැහෙනකම් පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්.